හොඳට අහගන්න. ඒක පුද්ගල කියපු ගමන් පුද්ගලයෝ කී දෙනාද ළමයි ඕකේ ඉන්නේ? ඔය ඒක පුද්ගල වලට අපි තනි පුද්ගල ව්‍යාපාර කියනවා, කේවල ස්වාමි ව්‍යාපාර කියනවා. කේවල ස්වාමි කියන්නේ ස්වාමියෝ කීයද? එක්කෙනයි. එහෙනම් ළමයි එක් පුද්ගලයෙකු විසින් ප්‍රාග්ධනය යොදවලා ආරම්භ කරලා පවත්වාගෙන යන ව්‍යාපාරවලට අපි කියනවා මොන ව්‍යාපාරයක් කියලාද? ඒක පුද්ගල ව්‍යාපාරයක් කියලා. මොකක්ද ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ? එක් පුද්ගලයෙක් විසින් ප්‍රාග්ධනය යොදවලා ආරම්භ කරලා පවත්වාගෙන යන ව්‍යාපාර. තේරුණාද ළමයි? එමෙන්ම ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ කිහිපයක් තියෙනවා. මොනවාද ළමයි ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ ටික? ප්‍රාග්ධනය අයිතිකරු විසින් තනිව යෙදවීම. අපි ඔය එකින් එක කතා කරනවා. දෙවැනි එක ලාභය හෝ අලාභය තනිව භුක්ති විඳීම. අයිතිකරුගේ වගකීම අසීමිත වීම. නීතිමය නැත්නම් නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. ලියාපදිංචි අනිවාර්ය නොවීම. මොනවද ඒක පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ ටික? ප්‍රාග්ධනය අයිතිකරු විසින් තනිව යෙදවීම. ලාභය හෝ අලාභය තනිව භුක්ති විඳීම. අයිතිකරුගේ වගකීම අසීමිත වීම. නීතිමය නැත්නම් නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. ලියාපදිංචි අනිවාර්ය නොවීම. තේරුණාද? ඔන්න එතකොට අපි ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ කතා කරලා ඉවරයි. ලක්ෂණ 6යිනේ. තව පාරක් මට ලක්ෂණ ටික කියයි යන්න. ප්‍රාග්ධනය අයිතිකරු විසින් තනිව යෙදවීම. ලාභය හෝ අලාභය තනිව භුක්ති විඳීම. අයිතිකරුගේ වගකීම අසීමිත වීම. නීතිමය නැත්නම් නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. ලියාපදිංචි අනිවාර්ය නොවීම. දැන් ළමයි අපිට කතා කරන්න තියෙන ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ වලින් පස්සේ ඒක පුද්ගල ව්‍යාපාරවල වාසි ලක්ෂණ 6ක් තිබ්බා, වාසි 5ක් තියෙනවා. බලන්න පළවෙනි වාසිය මොකක්ද ළමයි? පහසුවෙන් ආරම්භ කළ හැකි වීම. දෙවැනි වාසිය මොකක්ද? සියලුම ලාභය අයිතිකරු සතු වීම. තුන්වෙනි වාසිය ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වීම. 4 තම දක්ෂතා උපරිමව යෙදවිය හැකි වීම. 5 තීරණ ගැනීමේ ස්වාධීන බව. මොනවද එතකොට වාසි ටික? පහසුවෙන් ආරම්භ කළ හැකි වීම, සියලුම ලාභය අයිතිකරු සතු වීම, ව්‍යාපාරික තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වීම, තම දක්ෂතා උපරිම යෙදවිය හැකි වීම, තීරණ ගැනීමේ ස්වාධීන බව. දැන් ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ ඉවරයි, වාසි ඉවරයි. දැන් තියෙන්නේ ඒක පුද්ගල ව්‍යාපාරවල මොකක්ද ළමයි? අවාසි. මොකක්ද පළවෙනි අවාසිය? අයිතිකරුගේ වගකීම අසීමිත වීම. ප්‍රාග්ධනය රැස් කර ගැනීම දුෂ්කර වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. නෛතික පුද්ගල භාවය නොමැති වීම. තනිව ගනු ලබන තීරණ බොහෝ දුරට අසාර්ථක වීම. මොනවාද අවාසි පහ කියන්නේ? අයිතිකරුගේ වගකීම අසීමිත වීම. ප්‍රාග්ධනය රැස් කර ගැනීම දුෂ්කර වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. තනිව ගනු ලබන තීරණ බොහෝ දුරට අසාර්ථක වීම. තේරුණාද? ඔන්න එතකොට අපි ඒක පුද්ගල ව්‍යාපාරයක් කියන්නේ මොකක්ද කියලා බැලුවා. ඒක පුද්ගල ව්‍යාපාරවල ලක්ෂණ බැලුවා. වාසි බැලුවා. අවාසි ටික දැන් අපි බැලුවා.